තෙරුවන් සරණයි. ජාතික පිරිවෙන් දෙන උත්සවය සහ සංඝරාජ මාහිමියන්ගේ ගුණාර්ථන සිහිපත් කරන උත්සවය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් ලබා දීමට අවස්ථාව සැලසීම ගැන ඉතාමත්ම සතුටටපත් වෙනවා. අපේ රටේ පැරණිම අධ්‍යාපන ක්‍රමය තමයි පිරිවෙන් අධ්‍යාපනය. පැවිදි භික්ෂුන් වහන්සේලා පමණක් නෙවෙයි රජකුමාරයාගෙන් ඉඳලා ගිහි අධ්‍යාපනයත් සම්පූර්ණ වශයෙන්ම ලබා දුන්නේ පිරිවෙන් වලින්. ඒක පරිපූර්ණ අධ්‍යාපනයක්. යටත් විද කාලේ හැමදේම වෙනස් වුණා වගේම පිරිවෙන් අධ්‍යාපනයත් වෙනස් වීමකට භාජනය වුණා. දැන් මේ අවස්ථාවේ අපි හතන් කල්පනා කරන අති ආපහු දැන් අද වෙනකොට පිරිවෙන් අධ්‍යාපනය පවතින මොන තත්වයකද කියලා. පසුවිපුණක් කළ බැලුවොත් අපිට පෙනී යන ප්‍රධාන කාරණාවක් තමයි අද පිරිවෙන් අධ්‍යාපනයේ යම් අඩුපාඩුකම් පැහැදිලිව ප්‍රකටව පේනවා. එකක් තමයි විභාග ඉලක්ක කරගෙන පවත්වන අධ්‍යාපන ක්‍රමයක් දැන් පිරිවෙන් වල තියෙනවා. සෑම භික්ෂුවක්ම සාමණේර අවදියේ මුලින්ම ලබන්නේ පිරිවෙන් අධ්‍යාපනය. පිරිවෙන් අධ්‍යාපනය ශක්තිමත් වුණොත් තමයි උන්වහන්සේගේ ඉදිරි අනාගතයේ ශක්තිමත් වෙන්නේ. ඒ නිසා විෂය අධ්‍යාපනයට අමතරව ශික්ෂණය පිළිබඳ ප්‍රධාන අවධානයක් යොමු කරලා ශික්ෂාකාමී භික්ෂු පරපුරක් ඇතිකරන්න අපි අලුතෙන් නැවත හිතලා මතලා කටයුතු කරන්න කිරීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙනවා. විශ්වවිද්‍යාල වල අධ්‍යාපනයට ඇතුළත් වෙන්නේ පිරිවෙන් භික්ෂුන් වහන්සේලා. අද විශ්වවිද්‍යාල පද්ධතියේ විනය සම්බන්ධ ගැටලු මතුවලා තියෙන භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් රටේම මේ පිළිබඳ සංවාදයක් ඇති වෙලා තියෙනවා. ඒ නිසා අධ්‍යාපනයේ මුල හැටියට මූලික ශ්‍රේණියේ ඉඳලා පිරිවෙන් අධ්‍යාපනය ඉතාමත් විධිමත්ව විෂය මූලික කරුණට අමතරව පැරණි විදියේ සම්ප්‍රදායන කූලව වත්පිළිවෙත් වැඳුම් පැඳුම් ඒ වගේම සිරිත් විරිත් කතාබහ භික්ෂු විනය මේ සියල්ල ක්‍රමානුකූලව සකස් කිරීමේ අත්‍යවශ්‍ය වුවමනාවක් දැන් ඇති වෙලා තියෙනවා. මේ සඳහා අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ශාසන භාරධාරී නායක ස්වාමීන් වහන්සේලාගේ පිරිවෙන් කෘත්‍යාධිකාරී පරණායක ස්වාමීන් වහන්සේලාගේ ගුරුන්ගේ අවධානය වහාම යොමු වෙන්න ඕන කියන කාරණාවයි විශේෂයෙන්ම මම මේ අවස්ථාවේදී මතක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. භික්ෂුන් වහන්සේලා නැත්නම් ශාසනයේ පැවැත්මක් නැහැ. ඉතින් ඒ නිසා භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩුවන් ඇති වෙන්න තියෙන අවස්ථාව වළක්වා ගැනීම වැඩිහිටි ස්වාමීන් වහන්සේලාගේ වගකීමක්. අද තරුණ භික්ෂුන් වහන්සේලා ගැන නොඑක් අය නොඑක් විදියට යම් විවේචන කරනවා වුණත් උන්වහන්සේලා ඒ තත්ත්වයට පත් වෙලා තියෙන ඇයි කියන කාරණාව සිංහාවලෝකයෙන් බලන්න ඕන. ඉතින් ඒකට හේතු තියෙනවා. පැවිදි කිරීමේ අවස්ථාවේ ඉඳලම දුර්ලභතාවයන් තියෙනවා. ඉස්තර පැවිදි කිරීමේදී පණ්ඩු පලාස කාලය කියලා කාලයක් වෙන් කරලා හඩු වශයෙන් 6 මාසයක් විතර පුහුණුව ලබා දීලා ශ්‍රද්ධාව ඇති කරලා ඒ කුලදරුවෝ තමයි පැවිදි කරන්නේ. අද ඒ ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගිහිල්ලා ඒකේ බලපෑම පිරිවෙන් අධ්‍යාපනය කරේ අතිශයින් යොමු වෙලා තියෙනවා. ඒ නිසා මේක තරුණ භික්ෂුන් වහන්සේලාට වැරද්ද කටපාඩුවක් කියනට වඩා ඇයි මෙහෙම වුනේ කියන කාරණා හේතුඵලවාදීව බලලා අපේ බලවත් යුතුයකම තමයි ශාසනයේ මෙච්චර කාලයක් පවත්වාගෙන ආපු ශාසනයේ ඉදිරියට පවත්වාගෙන යන්න නම් දැනුගත් ශික්ෂාකාමී බෞද්ධ ධර්ම ප්‍රතිපන්න ව්‍යක්ත විසරද භික්ෂුන් වහන්සේලා පිරිසක් ඇති කරගත යුතුයි. එහෙම භික්ෂුන් වහන්සේලා මේ රටේ හිටියේ. අනාගතයේ ඒ තත්ත්වය පවත්වන්න පිරිවෙන් අධ්‍යාපන විධිමත් කිරීම අවශ්‍ය කියන කාරණාව මම මේ අවස්ථාවේ ශාසන දයාවෙන් කරුණාවෙන් මතක් කර සිටිනවා. මේ සඳහා ගිහි පැවිදි කාගේත් අවධානය යොමු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.